DP Kids. ඉතින් ඔන්න DP Kids එක එකතු වෙනවා අදත් අපිත් එක්ක කවුද මේ කිත් නුලි නේද? අද ලස්සන ගවුමක් ඇඳලා ඇවිල්ලා ඉන්නවා අපේ වැඩසටහනට. ඉතින් අඳින්න ලස්සන චිත්‍රයක් අඳින්න. අපි ගොඩක් සරල හැඩවලට කැමති හැඩතල භාවිතා කරලා විවිධ නිර්මාණ කරනවා. විවිධ කාටුන් අඳිනවා නේද? හැමෝම අඳින්න. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ටත් පුළුවන් විවිධ හැඩ, රවුම් හැඩ නේද? විවිධ ෂේප් පාවිච්චි කරලා මොනවද කරන්න පුළුවන් කියලා. අපි අන්න ඒ වගේ වැඩක් අද කරන්නේ ලස්සන කුරුල්ලෙක් අඳිනවා. හරිම සරලව කුරුල්ලෙක් ලස්සනට අඳින්නේ කොහොමද? අපි යන්නෙමුද? හරි. එහෙනම් ටැග් ගාලා පැටිනම් එක ගන්න. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ පල්ලෙහා පැත්තෙන් ඔන්න බලන්නකො සරලව අඳින්න පුළුවන් කිව්වා මේක තමයි කියන්නේ. මෙන්න මේව රවුමක් ගහ ගන්නවා සරල රවුම් හැඩයක්. අපිට හොඳ රවුමක් ගහ ගන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? බොහොම සරලව. බලන්නකො අතින් ඇඳ නේද කොහොම මේ මොනවාද කව කටු මුකුත් කියනතු ඔන්න අපි එහෙම ඇඳගත්තා. ඊට පස්සේ එතනින් අපි රවුමේ මෙහිම හැඩයක් ගන්න ගන්නවා. හරිද? හරි. ඊට පස්සේ මෙතනින් පුළුවන් මේ හරිය ඉඳලා අපිට නිකන් ඔහොම හැඩයක් ගන්න. පොඩි ඔන්නෝම රිද්ම් එකක් වගේ. ආන්න බලන්න. ඊට පස්සේ අපි ඒකෙත් අර වගේ මම කිව්වා වගේ සරල හැඩයක් ඔන්න ඔහොම සරල හැඩයක් අඳිනවා. බලන්නකො දැන් මොන වගේ එකක්ද මේ මැද්දාම වෙන්නේ කියලා නේද? ඊට පස්සේ ඒ වුණත් අපිට බොහොම සරල රේඛාවකින් මේ වගේ කපා ගන්න පුළුවන්. බලන්න. කපාගෙන අපිට පුළුවන් මේ කොහොම අඳින්න. බලන්නකො මේ හැඩ දෙක අඳිනකොට කොච්චර ලස්සනට පුංචි දේවල් හැදෙනවද කියලා අන්න බලන්නකො නේද? ඊට මෙතනින් අපි බලන්න නේද? හැඩතල දෙක තුනයි වෙනස් කරේ අමුතු දෙයක් හැදෙන්න පටන් ගත්තා. ඔන්න අපි මෙතනින් ඔහොම පියාපතකුත් දානවා නේද? බලන්න. ඊට මෙතනින් අපි කොහොම හැඩයක් අඳිනවා නේද? බලන්න. හරි ලස්සනයි. බොහොම සරලයි. ඒ සරල වුණාට අපිට ගොඩක් දේවල් ඒකෙන් පේනවා නේද? ඔහොම කකුල් දෙක අපිට ලස්සනට අඳින්න පුළුවන්. එයාගේ කකුල් දෙකත් ඇඳලා අපිට පුළුවන් කකුල් දෙකෙන් මොනවාද? ඇඟිලි නේද? මේ පැත්තෙන් ඔහොම අඳින්න පුළුවන්. බලන්න රේඛා කීපේ අපි ගැහුවේ. හැබැයි ලස්සන කුරුල්ලේ හැඳුනා. ඉතින් මේ වගේ සරල වීම හරි වැදගත්. ඒ නිසා පුළුවන් මෙහෙම අපි ආදී යාප්තුත් අපිට මෙහෙම ලස්සනට බොහොම සරලව අඳින්න පුළුවන්. බලන්න නේද? හරි. අපිට පුළුවන් මේක දැන් බොහොම සරල වර්ණ කීපයක් පාවිච්චි කරලා පාට කරන්න. නේද? පාට කරමුද? හරි. මේකෙන් ගාමුකෝ නිල් පාට. කැමති පාටක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එහෙම ගැටලුවක් නැහැ. කැමති පාට එකතු කරගන්න ඕනේ. පුළුවන්. මම මේ පැටිනම් මේ පැස්ටල් එක තිබුණා. මේ පාට මම ගන්නවා මේ පාට. හරි නේද? ඔව් බලන්න. ඇඳ ලස්සනට පෙන්නමුද ලස්සනද කියලා බලන්නකො ලස්සනයිද කියලා. බොහොම සරල හැඩයකින් ලස්සන කුරුල්ලෙක් අපි ඇඳා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝට පුළුවන් මේ වගේ ඕනම දෙයක් නේද? මේ පුංචි දේවල් අපි ඔයගොල්ලෝට කියන්නේ. ඕගොල්ලෝ නිර්මාණශීලී වෙලා අලුත් දේවල් අඳින්න. මේ බලාගෙන අඳිනවා වගේම ඔයගොල්ලෝටත් පුළුවන් ඔයගොල්ලෝට හිතෙන දේවල් මේ විදිහට අඳින්න. ඉතින් ඇඳලා ඔයගොල්ලෝ බලන්න අපේ තාත්තලාට පෙන්නන්න ලස්සනයිද කියලා නම් අනිවාර්යයෙන් මේගොල්ලෝ ඔයගොල්ලෝගේ නිර්මාණ අගය කරා. එහෙමනම් ඔන්න අදත් අපි සමුගන්නවා අපේ වැඩසටහනේ. තවත් අලුත් වීඩියෝස් අරන් එන්නම්. සියලු දෙනාටම ජය වේවා. බයි.